සෝනස දැන් අපි මේ කාලේදී හැම එක්කනම භාවනාවට යොමු වෙලා තියෙනවා. ඒ සෝනස අපි දැන් ආධුනිකයන් වශයෙන් භාවනාව හරි මගට ගන්න කොහොමද සෝනස අපිට අනුකම්පාවෙන් කියලා දෙන්න. මෙහෙමයි මාත්‍රේ භාවනාව ගැන හිතන්න ඉස්සෙල්ලාම මේ දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නත් චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ නේද? එහෙමයි. චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී ඒ තුලින් අපි දකින්න ඕනේ මහත්වෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මයේ කියන කාරණේ අපි තුලයි සැඟවිලා තියෙන්නේ. තේරෙනවද? ලෝකයේ තුල රට තුල කොච්චර ධර්මයෙන් වුවත් අපිට ධර්මය හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? ධර්මයේ තමා තුලයි සැඟවිලා තියෙන්නේ. තමා තුල සැඟවිලා තියෙන ධර්මය තමා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා මතු කරලා ගන්න ඕනේ. තේරෙනවද? ධර්මයේ තමා තුලයි සැඟවිලා තියෙන්නේ. තමා තුල සැඟවිලා තියෙන ධර්මය මතු කරලා දෙන්නේ කවුද? අනේ ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? තමා තුළ සැඟවිලා තියෙන ධර්මයේ ආරෂ්ඨාංගික මාර්ගය තුලින් අපි මතු කරලා ගන්නවා. දැන් ආරෂ්ඨාංගික මාර්ගය අපිට හඳුන්වලා දෙන්නේ කවුද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම නැත්නම් යෝනිසෝ මනසිකාරය. එතකොට එහෙනම් දැන් තමා තුළ ධර්මයේ තියෙනවා කියන්නේ දැන් අපි කිමු චතුරාර්ය සත්‍ය ගත්තොත් චතුරාර්ය සත්‍යයේ මුල් මාර්ග සත්‍ය මොකද්ද? දුක. දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ඔය ප්‍රියන්ගෙන් අප්‍රියන්ගෙන් වෙන්වීම එක්වීම සහ පංච උපාදානස්කන්ධේ නිත්‍යභාවයෙන් ගැනීම දුක. ඒ දුක අපි ළඟ තියනවද නැද්ද තමා තුළ? තියෙනවා. දෙවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තෘෂ්ණාව තියෙනවා නම් දුක මහත්ය ළඟ තියෙනවා නම් තෘෂ්ණාව මහත්ය ළඟ තියෙනවද නැද්ද? තියෙනවා. තුන්වෙනි ආර්ය සත්‍යෙදි දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ. තෘෂ්ණාව නැති කරන්න ඕනේ මහත්යම නේද? එහෙමයි. නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න ඕනේ කවුද? මහත්යම. එහෙම දැන් චතුරාර්ය සත්‍ය මහත්ය ළඟ තියෙනවා තුල තියෙනව නේද? තියෙනවා. ඒතර බලන්න පටිච්චසමුප්පාදය ගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන මේ විදිහට ගිහිලා අවසානයේ ජාති ජරා ව්‍යාධි මරණ දක්වා යන පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය මහත්ය තුල තියෙනව නේද? එහෙමයි. එතකොට සති ධම්ම විද්‍ය වීර මේ සතර සතිපට්ඨානය ගත්තොත් මේ චිත්ත ධම්ම වේදනා මේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානය ගත්තොත් ඒ සතර සතිපට්ඨානයත් වැඩෙන්නේ මහත්ය තුලින්ම නේද? එහෙමයි. එතකොට සතර සතිපට්ඨාන නිසා වැඩෙනා වූ සප්තබොජ්ජංගය කියන්නේ සති ධම්ම විද්‍ය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා වැඩෙන්නේ මහත්ය තුලින්ම නේද? එහෙමයි සරණා. එතනින් ගියාම පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩෙන්නේ මහත්ය තුලින්ම නේද? එහෙමයි සරණා. එතකොට ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා බල ධර්ම සතර irdipaad මේ සියල්ලම වැඩෙන මහත්ය තුලම නේද? එහෙනම් මාත්‍යෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙන්නේ සැඟවිලා තියෙන මහත්යාගේ ජීවිතේ තුල. නමුත් අපි ඒක දන්නේ නැහැ. තමා තුල ධර්මයේ තියාගෙන අපි රට වටේ ලෝක වටේ ධර්මයේ හොයනව හම්බ වෙයිද? නැහැ. මොකද තමා තුලයි ධර්මයේ තියෙන්නේ. එහෙනම් තමා තුල තියෙන ධර්මයේ තමා ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මතු කරලා ගන්නවා. දැන් බෝධිසත්වයින් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කරගන්නේ තමා තුලින්. තේරෙනවද? ඔයවත් ගිහිල්ලා නෙමෙයි. ඒතර බලන්න කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරද්දී තමා තුලිනුයි උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කර ගන්න. ඒ සමාත්ව ධර්මයේ තමා තුලයි තියෙන්නේ. තේරෙනවද? තමා තුල තියෙන ධර්මයේ තමා ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මතු කර ගන්න. එන මාත්‍ය මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? ධර්මයේ මතු කර ගන්නවා කියන්නේ මොකද්ද? සෝවාන් සකුද්දාගාමී අනාගාමී ඵලයන්. ඉතින් එන උතෙන්ට යන්න නම් මහත්වෝ අපි අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරන්න ඕනේ. තේරෙනවද? ඉතින් ආරෂ්ඨාංගික මාර්ගය තමයි මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගෙන ආරෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න. තේරෙනවද? ශක්තිමත් වුණාම ආරෂ්ඨාංගික මාර්ගයේ ආකාර දෙකකට වැඩෙනවා. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ හැටියටත් වැඩෙනවා. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට හැටියට වැඩෙනවා. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. දැන් ඔතන තමයි මහත්වෝ තියෙන්නේ. තේරෙනවද? එහෙමයි. ඒතකොට ලෝකෝත්තර වශයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙද්දී මාත්‍යා තුල සතර සතිපට්ඨාන ධර්මේනුත් වැඩෙනවා. පංච උපාදානස්කන්ධයත් වැඩෙනවා. සප්තබොජ්ජංගයත් වැඩෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මාත්‍යා තුල වැඩෙනවා. වැඩුණේ කුමක් නිසාද? ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන ඒ ශක්තිමත් කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැක්ක තැන මහත්වෝ උතන තමයි භාවනාව. වෙනද ඔය සියල්ල මෙතනදී වැඩෙනවා. දැන් අපි කියමු ලෞකික ආරෂ්ඨාංග ඒ කියන්නේ මහත්යා තාම සෝවාන් ඵලයටපත් වෙලා නැත්නම් ඒ කියන්නේ මහත්යා තාම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට හුරු වෙලා නැහැ. මේ ආපු දීර්ඝ ගමනේදී තාම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට හුරු වෙලා නැහැ. එහෙමයි. ඒතකොට එහෙනම් අපි ඉන්නේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ. ඒතකොට ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව.
කර්මය කර්මඵල විශ්වාසය. මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය, ඕපපාතික සත්වයින් උපදිනවායි කියන විශ්වාසය, අතීතයේ රහතන් වහන්සේලා හිටියායි කියන විශ්වාසය. එනවාට මේ ධර්මයේ අයන්න ඕක තමයි අයන්නේ. ඕකෙන් ඔය විශ්වාසයන් හතෙන් තොරව කවදාකවත් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ඔය විශ්වාසයන් හත තියෙනවා. ඒතර මේ විශ්වාස හත තුලින් බුදුරජාණන් වහන්සේ කුමක්ද අපිට කරලා තියෙන්නේ? අපිව අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් කරනවා. දැන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල මොකද්ද කරන්නේ? අකුසලයෙන් බැහැර කළා කුසලයේ තුල ශක්තිමත් කරනවා. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන කාරණේ පෙන්නලා අයහපතෙන් බැහැර කරලා කුසලයේ තුල ශක්තිමත් කරනවා. පාටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා, ඒ උපත දුර්වල වෙන්න පුළුවන් කියන කාරණේ තියලා අපි ඒ දුර්වල ශක්තිමත් වීම කුසලයේ තුල ශක්තිමත් කරනවා. අම්මා තාත්තා තුල තියෙනා වූ කුසල් ශක්තිය මතු කරලා එතනනුත් අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය තුල කුසලේ මතු කරනවා. දන් දීලා ඒ සිල් රැකලා ආනිසංස තියෙනවා කියන කාරණේ පෙන්නලා එතනත් අපේ කුසල්සිත වැඩි කරනවා. වැඩි කරලා ඊළඟට ඕපපාතික සත්වයින් උපත ගැන විශ්වාසය ඇති කරලා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? දෙවියෙක් බ්‍රහ්මයෙක් කියලා කෙනෙක් ඕපපාතිකව ඉපදෙනවා. ඒ නිසා ඔබත් දෙවියෙක් බ්‍රහ්මයෙක් ඔබටත් වෙන්න පුළුවන් කියන තැන ඉඳලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. ප්‍රේතෙක් නිර්සතෙක් ඕපපාතිකව ඉන්නවා කියලා අකුසලයට බිය ඇති කරනවා. මේ කාරණා හය තුලින් බුදුරජාන් වහන්සේ කුසලයේ කෙරෙහි අපේ විශ්වාසය ඇති කරලා ඊළඟට මොකද්ද කරන්නේ? අතීතේ රහත් වෙච්ච අය හිටියා, සෝවාන් වෙච්ච අය හිටියා කියලා ඔබටත් මේ ජීවිතයේ සෝවාන් වෙන රහත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. දෙන සම්මා දිට්ඨිය තුලින් අපිට මොකද්ද මේ කරන්නේ? කුසලයේ තුල අපිව ශක්තිමත් කරලා ඔබට දෙවියෙක් බ්‍රහ්මයෙක් ඉන්නවා, එතෙන්ටත් යන්න පුළුවන්. ඉනුත් ඉස්සරහට ගිහිල්ලා අතීතයේ සෝවාන් වෙච්ච අය හිටියා, මේ ඔබටත් සෝවාන් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. ඒ සම්මා දිට්ඨිය අපිව කුසලයේ තුල ශක්තිමත් කිරීමක් තමයි කරන්නේ. ඒ ශක්තිමත් කරද්දි තමයි අතීත කුසල් සංස්කාරයක් මතුවලා ඇවිල්ලා අපිට මාර්ගය තුල ශක්තියක් දීලා ඉස්සරහට යන්නේ. ඉතින් ඊට පස්සේ සම්මා දිට්ඨිය වැඩුණ තැන ඊළඟට වැඩෙන්නේ සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නික්කම්ම. අවිහිංසාව කියන්නේ කාටවත් හිංසා කරන්නේ. අව්‍යාපාදය කියන්නේ ලෝභ ද්වේෂ ලෝභ මේ ද්වේෂය, ක්‍රෝධය, වෛරය ඇති කරගන්නේ. ඇයි අපි ඒව ඇති කරගන්නේ නැත්තේ? සම්මා දිට්ඨිය පරිපූර්ණයි. දැන් අපි දන්නවා යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක්, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා. දැන් අපි දන්නවා මැරිලා පටිච්චසමුප්පන්න උපතක් තියෙනවා, වැරදි කළොත් ඒ උපත දුර්වල වෙයි කියලා. දැන් අපි දන්නවා ඕපපාතික උපතක් තියෙනවා, වැරදි කළොත් අපිව ප්‍රේතෙක් නිර්සතෙක් වෙන්න පුළුවන් කියලා. දැන් අපි දන්නවා අතීතේ සෝවාන් වෙච්ච අය ඉන්නවා, වැරදි කළොත් මට සෝවාන් වෙන්න බැහැ කියලා. ඒ නිසායි අපි සම්මා සංකප්ප දුර්වල කරගන්නේ නැත්තේ. නෙක්ඛම්ම සංකප්පය කියන්නේ අතහරිනවා මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ අතහැරලා අලෝභ, ද්වේෂ, මෝහයන්ට එනවා. ඒක වැඩුණාට පස්සේ ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ, මේ තුනම සීලයට අදාළ අංග. ඒ කියන්නේ තමන් සීලය තුල පරිපූර්ණභාවයට පත් වෙනවා. අපි සීලෙන් දුර්වල නම් ඇයි සීලෙන් දුර්වල? සම්මා දිට්ඨිය දුර්වලයි. සම්මා දිට්ඨිය දුර්වලයි. සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ සීලයට අදාළ අංග තුන වැඩුණ තැන ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා වායාම. සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? කරන්නා වූ කුසල් ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් කරන්නේ, නොකලා වූ අකුසල් වලට යන්නේ නැහැ. එయ్యා දැන් සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ. සම්මා වායාමෝ වැඩුණාට පස්සේ ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා සතිය. සම්මා සතිය කියන්නේ මොකද්ද? එයා කුසලයේ හැටියට අඳුනනවා, අකුසලයේ හැටියට අඳුනලා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. එයා විනය හැටියට අඳුනනවා, අවිනය හැටියට අඳුනනවා, අවිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් වෙනවා. එයා ධර්මයේ හැටියට අඳුනනවා, අධර්මයේ හැටියට අඳුනනවා, අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල. දැන් එතන ඒකට මොකක්ද කියන්නේ? සම්මා සතිය. දැන් සමාජයේ කවුරු හරි අකුසල් කරනවා නම් ඒයි සම්මා සතිය දුර්වලයි. සම්මා සතිය දුර්වලයි, සම්මා දිට්ඨිය දුර්වලයි. දැන් මේ මාර්ගාංග හතම වැඩුණාට පස්සේ තමයි සම්මා සමාධිය සකස් වෙන්නේ. සම්මා සමාධිය කියන්නේ මොකක්ද එතන? පංච නීවරණ යටපත් වුණා වූ ධානයගත හිත. එතකොට මේ පංච නීවරණ යටපත් වුණා වූ හිත සකස් වුණේ කුමක ඵලයක් හැටියටද? මාර්ගාංග හතේම වැඩිම නිසා. එහෙනම් කෙනෙක් භාවනා කරන්න යද්දි මගේ හිත විසිරෙනවා, මගේ හිත දුවනවා, මගේ හිත චංචලයි කියලා කියනවා නම් ඒ ඇයි?
සම්මා සමාධිය දුර්වලයි. දුර්වලයි. ඇයි සම්මා සමාධිය දුර්වල? ඉහළ මාර්ගාංග 7 සම්පූර්ණ නැහැ. දුර්වලයි. ඒ නිසා ඉහළ මාර්ගාංග 7 අපි සම්පූර්ණ කරගෙන සම්මා සමාධිය ඇති කරගත්තට පස්සේ, ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගත්තට පස්සේ, අන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ තාම අපිට විදර්ශනා නුවණින් දකින්න අපි අදක්ෂ නම් ඒ අදක්ෂභාවය ඇති උනේ ඇයි? තාම සම්මා සමාධිය පරිපූර්ණ වෙලා නැහැ. ධානාගත සමාධිමත් හිතක් අපිට ඇති කරගන්න තාම බැහැ. මුල් මාර්ගාංග 7 දුර්වල. ඒතර එතන හරි ගියාට පස්සේ අන්න අපි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. ඉතින් ඕක තමයි මහත්ය භාවනාවද. තේරෙනවද? මුලින්ම සම්මාදිට්ඨිය භාවනාවක් හැටියට වඩන්න. දැන් මම කියවනේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය භාවනාවක් හැටියට බලන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන තැනදී මේසා සැනසෙල්ලක් අපි ලබන්නේ කවුරුන් නිසාද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන නිසා කියලා දකින්න. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයෙන් තොර ලෝකය කියන්නේ මොකද්ද? අබුද්ධෝත්පාද කාල ලෝකය. ඒ අබුද්ධෝත්පාද කාලයන්නේ අවුරුදු ලක්ෂ ගණන් දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්නේ අපි මොකක්ද අපි කාටද වෙන්නේ? අපි හිතුවේ මහා බ්‍රහ්මයා තමයි අපිව මැව්වේ, ඊශ්වරයා තමයි, ඊශ්වර දෙවියා තමයි අපිව මැව්වේ. මේ සියල්ල මහා බ්‍රහ්මයාගේ දෙවියාගේ කැමැත්ත මතයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ගස් ගල් ඉරහඳ තාරකා වලට තමයි අපි වෙන්නේ, යක්කු යක්ෂණියන්ට තමයි අපි වෙන්නේ. බලූත ගෝත රකිමින් ජීවත් වුණා, නිර්වස්ත්‍රව ජීවත් වුණා, වතුර ගිල්ල ජීවත් වුණා. සත්තු දහස් ගණන් වලින් බෙලි කප කපා අපි විමුක්තිය හෙව්වා. මේ ඔක්කොම කලේ කුමක් නිසාද? අබුද්ධෝත්පාද කාලය. ඒතර ඒසා කටුක දීර්ඝ අකුසලයෙන් පිරිච්ච අබුද්ධෝත්පාද කාලවල වල අපි ඔය මිච්ඡා ශ්‍රාවකීන්ට මිච්ඡා සාසුන් වහන්සේට රැවටිලා කල්ප කොච්චරනම් සංසාර දුක් විඳින්න නැද්ද? ඒතර දැන් මොකද්ද මේ කරන්නේ? සම්මාදිට්ඨියේ භාවනාව. තේරෙනවද? එහෙම දැකලා මේ මොහොතේ මේ ලෝකයේ තියෙන මේ සංහිඳීම බුදුරජාණන් වහන්සේ නිසාමයි, ධර්මයේ නිසාමයි, සංඝ රත්නයේ නිසාමයි කියලා දකින්න. ඒතර එහෙනම් ඊළඟ කාරණේ යහපත් දෙයක් කළොත් යහපත් විපාක, යහපත් දෙයක් කළොත් එහෙනම් බලන්න සංසාරේ යහපත් දේවල් කරලා මම සක්‍රියා විලපු හිටි සක්විති රජුරුව වෙච්ච හැටි, සුජම්පතිය වෙච්ච හැටි, ස්ත්‍රී රත්නය වෙච්ච හැටි නුවණින් දකින්න. ඒ වගේම අයහපත් දේවල් කරලා සතර පායට වැටිලා කල්ප ගණන් දුක් විඳ ඇති නුවණින් සම්මාදිට්ඨි භාවනාව. ඊට පස්සේ අම්මා තාත්තාට සලකලා මහත්යා සක්‍රියා වෙලා හිටපු හැටි නුවණින් දකින්න. ඒ වගේම අම්මා තාත්තාට නොසලකීම නිසා සංසාරේ ලෝකෙට බිහි වෙනකොටම අම්මලා තාත්තලා මැරිලා අනාථ නිවාසවල, ළමා නිවාසවල අවුරුදු කල්ප ගණන් දුක් විඳ ඇති නුවණින් දැන් ඕක තමයි ඉස්ලාම් දකින්න. උතරින් තමයි ඉතින් අපිට මාර්ගය සකස් කරලා. එහෙමයි ආවේ. ඔය වගේ ඔක්කොම මේ භාවනාවක් හැටියට වඩන්න. වඩලා ඊට පස්සේ මාත්‍යෝ අර සම්මා සමාධියෙන් මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. දැන් ලෞකික සම්මා දිට්ඨියේදී පළවෙනි කාරණේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. ඒතකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් මාත්‍යා කොච්චර ජීවත් වෙලා මුළු ජීවිතේ පුරාම බුද්ධානුස්සතිය වඩලා බුදුරයන් වහන්සේට මල් පහන් පූජා කරලා පින්කම් කරලා ජීවත් වුණත් මැරෙන වෙලාවේ එකපාරට බුදුරයන් වහන්සේ සිහිපත් වුණොත් මහත්යට මොකද වෙන්නේ? සුගතියේ ඉපදෙන්නේ. ඒ සුගතිය නිට්ටයද? අනිත්‍යයි. සුගතිය අනිත්‍යයි. ආයිමත් ගිහලා දුගතියට වැටෙනවා. එතනින් බලන්න මහත්යා මුළු ජීවිතේම බුද්ධ ධම්මානුස්සතිය සංඝානුස්සතිය වඩලා මැරෙන වෙලාවේ බුදු ගුණයක් සිහිපත් වුණොත්, මරණ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වුණොත් මොකද වෙන්නේ? සුගතියේ. ඒ සුගතිය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍යයි. ඒතකොට ලෝකෝත්තර හැටියට සම්මාදිට්ඨිය වැඩෙද්දී යා මොකද කරන්නේ? එයා බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත් බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා. ඒ ධාතුන් වහන්සේලා ස්වර්ණමාලී මහසෑයි සෝමාවතී චෛත්‍ය රාජයන් වහන්සේගේ තියෙන ඒ ධාතුන් වහන්සේලා කවදා හරි දවසක නැවතත් මහ පොළවේ සතර මහා ධාතුට එක් වෙන හැටි නුවණින් දකින්න. ධර්මයක් සිහිපත් වෙද්දී බුදු ගුණයක් සිහිපත් වෙද්දී බුදු ගුණයක් අනිත්‍යයි, මේ උතුම් ධර්මයක් අතුරුදහන් වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වෙද්දී කාසාය කණ්ඨකල බිහි වෙලා මේ සංඝයාත් අතුරුදහන් වෙනවා කියලා. ඒ වගේ මහත්ම මේ හැම එකක්ම විදර්ශනා නුවණින් දකින්න. එහෙම දකින්න කෙනා හවසට බුද්ධ වන්දනාව කරලා ඉවර වෙලා පින් දීලා ඔක්කොම කරලා ඉවර වෙලා අර බුදුරයන් වහන්සේගේ පිළිම වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බුදු පිළිම වහන්සේ දිහා බලලා
ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකින්න. එහෙම දැකලා මේ මොහොතේ ජීවමානව තියෙනා වූ ඒ දන්ත ධාතුන් වහන්සේ කවදා හරි මේ මහ පොළවේ සතර මහා ධාතුට එක් වෙනවායි කියන කාරණේ ඊතර මාත්‍ය විදර්ශනාන්න. තේරෙනවද? ඉතින් ඒ වගේ අම්මා තාත්තාට සලකලා මහත්යා මේ ජීවිතයේ අම්මා තාත්තා කරේ තියාගෙන සැලකුවත් මොකද්ද ලැබෙන්නේ? සුගතියේ. ඒ සුගතියේ උපත නිට්ටයද අනිත්‍යද? එහෙනම් අම්මා තාත්තාට සලකන ගමන් මහත්යා දකින්නවා මං සංසාරයේ අම්මා තාත්තාට සලකලා කී වතාවක් සක්‍රියා වෙලා ඉන්නේ නැද්ද? ඒ සක්‍ර ජීවිතයත් අනිත්‍යභාවයට පත් වෙනවා. එහෙනම් මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකිද්දී අපි මැරෙන වෙලාවේ එකපාරට අම්මාට සලකපු දේ මතක් වුණොත් අපි මොකද කරන්නේ? ඒ හිත අනිත්‍යයි කියලා නැත්නම් ඒ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න. ඒ වගේ මේ සෑම දෙයක්ම කරමින් ඒක අනිත්‍යයි කියලා දකින්න. සීල් රකිමින් සීලේ ආනිසංස ජීවිතයට ලැබමින් ආනිසංසගේ අනිත්‍යභාවය දකින්න. දන් දෙමින් ආනිසංස ජීවිතයට ලැබමින් ආනිසංසන්ගේ අනිත්‍යභාවය දකින්න. මෛත්‍රී වඩමින් මෛත්‍රී ආනිසංස ජීවිතයට ලැබමින් ආනිසංස අනිත්‍යයි කියලා දකින්න. දැන් සම්මා සතිය කියලා කිව්වේ මොකද්ද? කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා. අකුසලයේ අකුසලයට අඳුනනවා. අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිය. දැන් ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මොකද්ද එතකොට? එයා දුක දේ දුක හැටියට දකිනවා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකිනවා. අසුභ දේ අසුභ හැටියට දකිනවා. අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා. දැන් මේ පිරිකර පූජා කළා මේ පිරිකරෙන් ලැබෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයි. ඒ කුසල් සංස්කාරයේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. නමුත් ඔබලා කරන්නේ මොකද්ද? මේ අනිත්‍ය වූ කුසල් සංස්කාරය උපයෝගී කරගෙන ඔබලා හදන්නේ භවයට යන්නා වූ පිනක් නැත්නම් කුසලයක් රැස් කරගෙන ආයිමත් භවයට ගිහිල්ලා අතරමං වෙන්න. තේරෙනවද? ඔබ මේ අනිත්‍යයි කියලා දැක්කද සංස්කාරේ? නැහැ. ඒතකොට දැන් ලෝකෝත්තර සම්මා සතිය වඩන කෙනා මොකද කරන්නේ? එයා මේ පිරිකර මට පූජා කරලා එයා කල්පනා කරනවා මං සංසාරේ ආවා වූ මේ දීර්ඝ භව ගමනේ බුදුරජාණන් වහන්සේලාට මහා සංඝරත්නයට පූජා කළ පිරිකර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි. ඒසා පිරිකර පූජා කළ රැස්ුණා වූ සංස්කාරයේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් යා මේ සංස්කාරයට බැඳෙන්න යන්නේ නැහැ. නිරේතුරුවම තමන් භාවනාවක් හැටියට යොමු හිතනවා බුදුරජාණන් වහන්සේලාට සංඝයාට මං කොච්චර දන් දෙන්නේ නැද්ද, කොච්චර ගිලන්පස පූජා කරන්නේ නැද්ද, කොච්චර මල් පහන් පූජා කරන්නේ නැද්ද? මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය නම් මේ මොහොතේ කරන්නා වූ සංස්කාරයන්ට අපි බැඳිලා යන්නේ. ඒක තමයි ලෝකෝත්තර සම්මා සතිය. ඊළඟට මොකද්ද සම්මා සමාධිය කියන්නේ මොකද්ද? එයා ධානාගත හිතත් අනිත්‍යයි කියලා දකින්න. ධානාතලවල අනිත්‍යභාවය. ඉතින් මහත්ය ඔය ටික වඩනකොට මුළු පංච උපාදානස්කන්ධයෙන් බැරිලා. එහෙමයි. තේරෙනවද? ඉතින් මේ අතීතයේ තිබුණා වූ ශාස්ත්‍රීය මේ කර්මයේ කර්මඵල විශ්වාසයේ දකිද්දිම යහපත් දේ කරලා ශාස්ත්‍රීයක දෙවියන් ශාස්ත්‍රීයක මිනිස්සෙන් වෙලා ඉපදුන වෙලාවේ ඒ රූපයේ ඒ සංස්කාර අනිත්‍යයි කියලා දකිද්දි මොකද? ඒ රූපස්කන්ධය අනිත්‍යභාවය දකින්න පංච උපාදානස්කන්ධයෙන් බැරිනවා සංස්කෘත ඔක්කොම බැරිනවා. ඉතින් ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගය මෙහෙම වඩන්නේ. මේ ජීවිතය තුළ ඉඳගෙන කරන තෑම දෙයක්ම විදර්ශනා නුවණින් දකින්න. බිරිඳ දිහා දකිද්දී ඒ බිරිඳ තුලින් දකින්න මේ බිරිඳ මට සංසාරේ කොච්චරනම් අම්මා වෙලා ඉන්නේ නැද්ද? මේ බිරිඳ මට සංසාරේ කොච්චර මගේ තාත්තා වෙලා ඉන්නේ නැද්ද? මේ බිරිඳ කොච්චර සංසාරේ මගේ දරුවෙක් වෙලා මුණුබුරෙක් වෙලා මිනිබිරියක් වෙලා ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වෙලා මට ඉන්නේ නැද්ද කියලා දකින්න. මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම මහත්යාට බිරිඳක් වෙලා තියෙනවායි කියලා දකින්න. මේ ලෝකේ ඉන්න දිව්‍ය තලවල ඉන්න සෑම දෙවියෙක්ම බ්‍රහ්ම තලවල ඉන්න සෑම බ්‍රහ්මයෙක්ම මේ සතර අපායේ ඉන්න සෑම සත්වෙක්ම සංසාරේ මට බිරිඳ වෙලා තියෙනවායි කියන කාරණේ නුවණින් දකි. ආයිමත් මේ ලෝකේ ඉන්න කිසිම සත්වෙක් මහත්යාට අලුතෙන් බිරිඳ වෙන්නේ නැහැ කියන කාරණේ මේ සෑම කෙනෙක්ම මට බිරිඳ වෙලා තියෙනවා කියන තැන දකිමින් බිරිඳ කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරනවා. දරුවා තුලින් දකින්නේ ඒ විදිහටම දකින්න. මේවයි දෙහෙමත් ඔක්කොම පංච උපාදාන ස්කන්ධයලා සම්පූර්ණ භාවනා කරන්න ඕනේ. මම නම් ඕක තමයි කරුව භාවනා. එහෙමයි ආවෝ. දේවල් කරේ නෑ. බුදුරජාණන් වහන්සේ එහෙම කරන්න කියලා නැහැ. මොකද ධර්මයේ තමා තුලයි තියෙන්නේ. අපි ධර්මයේ දශමයක් හරි මතු කරගත්තා නම් අපි තුලින් මතු කරගත්තේ ඔය කොහෙවත් රටේ ලෝකෙ දුල මතු කරගත්තේ නෑ. තමා තුලින් මතු කරගත්තේ මතු වෙන්නේ කුමක්ද හේතුව? ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණයි. ඉතින් ඔතන තමයි දැනගන්න. එහෙම සාරා කොහොමද?